welcome back to my channel. ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ හන්තාන vlog එක. ඉතින් අපේ හන්තානේ ඇවිල්ලා ඉන්නේ. ඒක තමයි අපි හන්තාන ගියේ. අපි කොළඹින් 6ට විතර තමයි මම හිතන්නේ පිටත් උනේ. ඊට පස්සේ පෙරදින යුනිවර්සිටි එකට ගිහිල්ලා පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙලා අපි අපේ ගමන පටන් ගත්තා. එතනදී අපිට යුනිවර්සිටි එකේ අයලා කළා යන්න කලින් ගයිඩ්ලයින්ස් වගේක් දුන්නා. ඒගොල්ලෝ අපිට ඇඩ්වයිස් කරා. පටන් ගන්නකොට නම් මාරම ගැම්මකින් තමයි කට්ටිය ගියේ. ඔන්න බලන්නකෝ. රැස්සට පස්සේ නම් ගැම්ම නෑ ඉතින්. දෙවියෙක් වෙනවා. පව් දිගටම ගමන යන විදිහ තමයි මේ තියෙන්නේ. කැලේ මැද්දෙන් යන එක හරිම ඇඩ්වෙන්චරස්, ඒ වගේම ටිකක් රිස්කි. ඒ නිසා හැමෝටම උදා කරගන්න ගමන් තමයි අපි ගියේ. මේ බලන්න ඉතින් මේ අයියලා අපිට උදා කරන්නේ. ඒ අතර හිටපු විශේෂ කෙනා තමයි कौन है वो कहाँ से वो आया चारों दिशाओं में तेज सा वो छाया उसकी කමන් හරි ආවා තිබ්බා මේ ඉන්න මගේ ගමන් සහායකයා පිටිපස්සෙන් ඉන්නේ අපේ බාහුබලි. මම ෆස්ට් ටයිම් තමයි හන්තානේ. ඉතින් ඒ නිසා මේ ගත්ත එක්ස්පීරියන්ස් එක මට වෙනස්ම එක්ස්පීරියන්ස් එකක්. මම හිතන්නේ වගේ මගේ යාළුවන්ට එහෙම ඇති කියලා. කලින් ගියපු නැති අය. මේ අපි යන්නේ පයිනස් කැලේ ඇතුළට. බලන්නකො කොච්චර ලස්සනයිද කියලා. ඉතින් රස කතා ගොඩක් අතර මැද්ද අපිට අපේ යාළුවෙකුත් හම්බුණා. ඔගේ අත්තම්මගේ වැරදි වලට උපන්නේ. ඒක එහෙමම දානවා මම. අයියෝ. ඇත්තටනේ. අපිට කියන්න. කොහෙන් හරි ආච්චිගේ පිස්සුවක් කියලා තියෙනවා. ඒකද මේවා. ඒක තමයි බෞද්ධ පරම්පරාව කතෝලික නමක්. මෙතනින් එළියට ආවම මාරම ලස්සන. බලන්නකෝ ෆිල්ම් එක මොන වගේද කියලා. ලස්සන. මෙන්න ඔයාලත් බලන්නකෝ ඇත්තටම ලස්සනයිද කියලා. මෙතනදී අපි නැවතලා දවල්ට කාලා ෆොටෝස් ටිකකුත් ගැහුවා. මොකද මෙතන මාර ලස්සනයි. ඊට පස්සේ අපි මේ යන්නේ රක්ෂිත. හායි කියන්නේ. හයි. ආගේ වගේ රහසක් තියෙනවා කියන්නේ. ඒ කියන්නේ. හරි කියන්නේ. අපි ඉන්න ඔඩු දිගේ tatuagem kita hirup. පේනවනේ ගහක් කොලක් වෙලක් පේන්න බෑ මේ ළමයිට. ඔන්න ඉතින් කොහොම හරි අපි අමාරුවෙන් අන්තිමට අපි චුට්ටක් තැනි තලාවක් වගේ පොඩ එළිය වැටෙන තැනකට මේ රක්ෂිතයෙන් එළියට ආවා. අතරමැද සිදුවීම තමයි මේ තිබ්බේ.
අපි මේ හරියට එදින පොඩ්ඩක් වහින්න වගේ තිබෙන නිසා අපිට උඩටම යන්න බැරි වුණා. ඒ වුණාට ඉතින් අපි අපේ විනෝද වෙන නම් අමතක කරේ නෑ. ඔන්න බලන්නකෝ. හොඳටම තෙමිලා නටලා සින්දු කියන අපි කට්ටිය පහලට බයින්න පටන් ගත්තා. එනවද යනවද කන එක නම් අමතක කරන දෙයක් නෙවෙයි. කොහොම හරි අපි සඳගිරි සෑය පැත්තෙන් තමයි බැහැලා ආවේ. ඊට පස්සේ අපි චුට්ටක් රිෆ්‍රෙෂ් වෙලා අපිට උණු කෝපි එකත් එක්ක පුණු පොල් රොටි හම්බුණා. ඊපස්සේ අපි ඒ ටික කාලා අපි නැවතත් කොළඹ එන්න පිටත් වුණා. අලුත් vlog එකකින් ආපහු හම්බෙමු. බයි බයි.